හැමෝටම සුබ දවසක්. අපි අද ඉන්නේ ගුජෝ හචිමහන් වල. එතනම් මේක ගිෆ්ට් වල තියෙන ගමක්. හරිම ලස්සනයි. සුපුන් මොනවද අද අපේ ගමන ගැන කියන්න තියෙන්නේ? ගුජෝ හචිමහන් මොන වගේද? ඔගේ කයිෂ කාය අසුබිලා කරා. ඒක කොසිත හිතෝ. Tone, ti va anche lei, ne? No, per resta. Sashimi撮って大丈夫ですか？このまま。ありがとうございます。向こうに行けば、また向こうの建物に出てきてる。わかりました。ごめんなさいね、お世話になります。向こうにもこういうのいっぱいいる。めっちゃ綺麗ね。またまだ向こうにまだまだ。ありがとうございます。ඉතින් යාළුවනේ අපිට ගොඩාක් හොඳ ජපන් අංකල් කෙනෙක් හම්බුණා. එයා අපිට ගොඩාක් විස්තර කියා දුන්නා. මේ විදිහට තමයි මේකේ මාළු බලන්න එහෙම තියෙන්නේ. මාළු ඉන්නවා ලස්සන ගොඩක්. අපි සුබුන් යාළුවත් ඉන්නවා. ඉතින් අපි බලමු. ඉන්න තැනකට ඉතින් අපි ඉස්සරහට ඉතින් මේ වගේ වීඩියෝ කරමු අදහස් කරනවා. අපි එකට අපිත් එක්ක ඉන්න ඉදිරි කියලා බලාපොරොත්තු වෙනවා. ඔව් ඉස්සරහට නේ සුබුන්. ඔව්. අපිට ඉතින් ඉස්සරහට ඉතින් පුළුවන් වේවි ඉතින් යාළුවනේ එන්න අපිත් එක්ක. අපි යමු මාළු බලන්න. ලස්සන මාළු හැමතැනම ඉතින් ඉන්නවා කුවට ඉතින් හැමතැනම නෑ මාළු. ගිපුවල ලස්සනම ප්‍රදේශයක් ඉතින් අද අපි ඉතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගිපුවල මාළු බලන්න සහ ප්ලේස් එකක් බලන්න ඉතින් අපි එක්ක දිගටම ඉන්න. අපි මසක් ගේපොඩ ඉස්සරහට. හරි. ටිකටම ඉන්නවා. ගොඩක් පිරිසිදු වතුර මෙහෙ. ඔව්. ගොඩක්ම පිරිසිදුනේ. ඔය තමයි නාගරික කවණෙන් චුට්ටක් මිදිච්ච පැත්තක්. අපි දැන් ලොකු කන්දක් නැගලා අපි මහන්සියනේ. ගොඩක් මහන්සිත් එක්ක ආවා. තව පොඩි දුරයි තියෙන්නේ. මාලිකාවේ කිට්ටුව තියෙන්නේ. අපි යමු හොම දිගට. දැන් නම් අපි මාලිකා ළඟට ඇවිල්ලා ඉන්නේ. ගොඩක්ම ලස්සනයි මෙතන. මුළු ගමම පල්ලෙහා පේනවා. ගොඩක් උස කන්දක තමයි මේ මාලිකාව තියෙන්නේ. අපි සුපුණුත් එනවා ඉස්සරහින්. මාලිකාව තමයි මේක. අපි සුපුණ යන්න කතා කරනවා පරක් වෙලා දැන්. කොහෙද? අපි සුපුණුගේ පිටිපස්සෙන් ගිහලා බලමු. ගොඩක්ම ලස්සනයි. මේක තමයි අපි බලන්න මාලිකාව. ඔව් අපි මාලිකාවට යන් හිටින්නේ. දෙන්නට මොකද මහන්සි ඉතින්. අපි ඒත් ඉතින් යනවා මාලිකාව බලන්න යන්නේ ඉතින් මල්සංකයි එක්ක. ලස්සන ප්ලේස් එකක් නේ. හෙට අපි කම්පැනි නිවාඩුවේ හෙට අනිද්දා. ඒක නිසා අපි ඇවිදින්න ආවේ. වටේම තියෙන කඳු වලල්ල තමයි ඉතින්. මේක තමයි ඒ කන්දේ උඩටම ආවම පේන විදිය. අතන පල්ලෙහා ගඟකුත් තියෙනවා. යාළුවනේ අපි අද ගොඩක් ඇවිද්දා. අපි අද ඇවිද්දේ ගිෆ්ට් වල ගුජෝ හචිමන් කියන ප්‍රදේශයේ. එන්න ඇවිල්ලා ඔයාලත් බලන්න. මම හිතනවා මේ අපිත් එක්ක හැමදාම ඉඳී කියලා. අපි ආයෙ ට්‍රැවල් එකක් ගියාම අපි නැවත හමු වෙමු. ඔව් එහෙනම් අපි යමු. ඕකේ.
එන අය අපි යන් ඉන්නවනේ.